Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න ගොඩාක් දවසකින් vlog එකක් දැම්මේ. මගේ channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. විශේෂම දේ තමයි අද ඉඳන් මගේ vlogs ආයෙම ගෙදර ඉඳන් කරන්නේ. ඉතින් ඔන්න මම මුලින්ම room එක අස් කරගත්තා. මොකද බඩු අනම්මනම් හැමතැනම මගේ course එකේ වැඩ ටික ඉවර කරපු නිසා මේ දවස් ටිකේ මම පොඩ්ඩක් නිදහසේ හිටියා. දැන් සති දෙකකට විතර පස්සේ තමයි මේ vlog එක shoot කරන්නේ. ඔන්න දැන් ඉතින් ආයෙමත් අපේ අම්මගේ කෑම මට දිගටම කන්න පුළුවන්. මොකද මම බෝඩි මේ ඉද්දි මෙහෙම කෑම හදාගත්තේ නෑ. ඔය අනම්මනම් ඉක්මනට හදාගන්න පුළුවන් දේවල් තමයි හදාගත්තේ. හැබැයි දැන් තියෙනවා කෙසෙල් මුව තෙල් දාලා, ඊට පස්සේ අල හොදි, ඊට පස්සේ වැව් මාළු, ඔහොමම රස කෑම දැන් ඉතින් දිගටම කන්න පුළුවන්. මං ඉස්සර බෝඩි මේ ඉද්දි ගෙදර එන්නෙත් අම්මට මේවා හදන්න අරවා හදන්න එහෙම කියලා අම්මත් අනිවාර්යෙන් කොළ අනම්මනම් කඩලා තියෙනවා මට උදේට කොළ කැඳ හදලා දෙන්න. ඊට පස්සේ තාත්තා එහෙම මං ආස දේවල් එහෙම හදලා තියෙනවා. ඉතින් ඔහොම තමයි තිබුණේ. දැන් ඉතින් ඔන්න ආයෙම දිගටම ගෙදර ඉඳන් කෑම කන්න පුළුවන්. මං දැන් මේ යන්නේ මගේ බෝඩි මේ තව කීයක දීලා ඔහොම වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒ අනතරතුරේදී මම ආරාසයි මේ බෙන්තර තියෙනවා බෙන්තර නෙමෙයි බේරුවල තියෙන hot bread කියලා වෙනම pastry shop එකක්. වෙනම restaurant එකකුත් තියෙනවා rice කොත්තු අනම්මනම් තියෙනවා. මේක pastry shop එක. දන්න අය දන්නා. ඒකේ rolls එක මාර රසයි. crispyට උණුවට එහෙම තියෙනවා. ඉතින් මං rolls එකක් එක්ක කට්ලටුයි ice coffee එකකුයි ගත්තා. ඒකත් හිමීට කාලා හිමීට බෝඩිමට යනවා. මට තව වෙලාව තියෙන නිසා මම පන්සලටත් පොඩ්ඩක් ගියා කලුතර පන්සලට ගිහිල්ලා වැඳලා කරලා චුට්ට වෙලාවක් ඉඳලා ඊට පස්සේ තමයි මම ඇනෙක්ස් එකට ගියේ. හවස 3ට 2:00 වගේ මං ආවා ඇනෙක්ස් එකට. දැන් මගේ බඩුව අනම්මන ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම ගෙදර අරන් ගියා. දැන් ඉතින් අංකල් එනකන් ඉන්න ඕන කීයක දෙන්න. මට මාර දුකයි මෙතන දාලා යන්න. මොකද මම මාර නිදහසේ ඉඳපු තැනක්. ඒත් අපරාධ තියෙන රෙන්ට් එක දීගෙන ඉඳලා වැඩක් නැහැනේ. මගේ කෝස් අනම්මනම් ඉවර නිසා. ඒක නිසා ඉතින් දැන් ආයෙම ගෙදර ගියා. කොහමරි මට හරි දුකයි. මෙතන හරිම නිදහසේ මම මාර නිදහසකින් හිටියේ. මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ අම්මයි මායි මල්ලි පොඩ්ඩක් එළියට ආවා. ඊට පස්සේ මල්ලි මායි හැම ආවා පීසා හට් එකට. අපි දෙන්නා මෙල්ට්ස් එකක් කාලා ඊට පස්සේ මල්ලිට මොනවද ලාව කේක් ඕන කිව්වා. ඒකත් කාලා අම්මත් එක්ක ගියා මං ඊට පස්සේ ඇඳුම් වගේක් බලන්න. අපේ අම්මා කකුල් රිදෙනවා කියලා මේ කන්න යන්න ආවෙත් නැහැ. ඒ පාර මං බලෙන් වගේ තමයි අම්මේ ටක් ගාලා ඇඳුම් දෙකක් අරගෙන එමු කියලා මේ එක්කගෙන ආවේ මේ ෂොප් එකට. කොහොම හරි එක්කගෙන ආවත් හරි තෝරනවා. දැන් මම තෝරලා දෙන ඒවාත් හරියන්නේ නැහැ. ෆිට ඔන් කර අනේ මේක හරි නෑ එහෙම කියලා කියනවා. ඔය කොහොම හරි සමහර ලාවට මට හොයාගන්නත් නැහැ. පල්ලෙහා තට්ටුවේද උඩ තට්ටුවේද කොහෙද කියලා හොයාගන්න නැහැ. ඒවා තනියමත් ගිහිල්ලා තෝරනවා. ඊට පස්සේ මේ ඒක හරි නෑ කියලා ආයෙම එනවා. මං ආසාවෙන් තෝරලා දුන්න මෙන්න මේ ඇඳුම. ඒකත් ඇඳලා ඉවර වෙලා ස්කර්ට් එක හරි නෑ කිව්වා. ඒකේ කලර් එක හරි නෑ කිව්වා. කුමාරි අපේ අම්මට ඇඳුම් තෝරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. අම්මා විතරක් නෙමෙයි මල්ලිත් එහෙමයි. මට නම් සාමාන්‍යයෙන් ඇඳුමක් තෝරගෙන ටක් ගාලා එන්න පුළුවන්. මම අර දවසම එහෙම තෝර මේ වෙලාව කන්නේ නෑ. මට කම්මලි එහෙම මම ටක් ගාලා තියෙන්නේ මොකද්ද ඒක අරගෙන ආවා. එහෙම. මේ තියෙන්නේ ඊට පස්සේ දවස මට දැන් කාමරේ ගොඩාක් දේවල් තියෙනවා හදාගන්න. මගේ මේ කණ්ණාඩියෙත් වටේම ලයිට්ස් ටික පිච්චිලා තියෙන්නේ. ඒ ටික දාගන්න ඕන. ඊට පස්සේ තව රූම් එකේ අනම්මනම් ටිකක් තියෙනවා හදාගන්න කියන්නේ මගේ බඩු ටික තියාගන්න. ඔයාලටත් මෙහෙමද කොහේ හරි යන්න ගත්තම මේ කොණ්ඩේ කිසිම නෑ පීරන්න ක්‍රමයක් හිතෙන්නේ නෑ. හරි නෑ කියලා හිතෙනවද? මටත් කොහේ හරි යන්න ගත්තොත් කොණ්ඩේ සෙට්ම නෑ. මම දැන් හිතන් ඉන්නේ කොණ්ඩේට මොකක් හරි කරනවා කියලා. එක්කෝ ස්ට්‍රේට් කරනවා එහෙම නැත්නම් ෆර්ම් එකක් හරි මොකක් හරි කරන්න ඕන.
මං අද එළියට ආපු වගේ වීඩියෝස් ගත්තේ නැහැ. පොඩක් නිදහසේ ඉන්න ආපු ගමනක් නිසා. ඒ ගමන්ම බීච් එක පැත්තට ආවා. මම බීච් එකේ චූටි වීඩියෝ එකක් ගත්තා. මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ උදේ මට ජෙලි එකක් හදන්න හිතුණා. මොකද ජෙලිත් එක්ක අයිස්ක්‍රීම් කන්න වගේ ආසාවක් ආවා. ඒක නිසා ජෙලි එකක් ගෙනල්ලා ඒක හැදලා තියලා ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. ඊට පස්සේ මට අදත් එළියට යන්න තිබුණ පොඩි වැඩ වගේකටත් එක්ක ඒ ගමන් අපි ආව රයිස් එකක් කන්න. මේක මම අර ඔයාලට කිව්වේ හොට් බ්‍රෙඩ් කියලා පේස්ට්‍රි ෂොප් එකක් තියෙනවා කියලා. ඒ පේස්ට්‍රි ෂොප් එකේම රෙස්ටුරන්ට් එක මේක. එකම අයගෙද දන්නේ නැහැ. කොහොම හරි මේ රෙස්ටුරන්ට් එකේ නමත් හොට් බ්‍රෙඩ්. මේකත් බේරුවල තියෙන්නේ. මං ආසම මේකේ ස්පෙෂල් මික්ස් රයිස් එක. ඒකත් එක්ක මම තව ගත්තා බීෆ් ඩෙවල් එකක්. මට දැන් මේ මගේ කේශ කලාප එපා වෙලා තියෙන්නේ. ඒක දැන් එක විදිහකට තියෙන්නෙම නෑ. කොහෙට හරි එළියට යන්න ගත්තොත් විකාරයක් වගේ. හැබැයි ගෙදර ඉද්දි ලස්සනට තියෙනවා. එන ගමනුත් බීච් එකට ගියා. මොකද පහුගිය අවුරුදු දෙකමාරම බීච් එක පැත්තට යන්න බැරි වුණා. මොකද හොරණ පැත්තේ බීච් එක ගන්න නැති නිසා යවුනේ නෑ. දැන් ඉතින් මේ දවස් ටිකේම එක දිගට වගේ මම බීච් ආවා. ඔන්න රෑ ගෙදර ඇවිල්ලා මගේ දොළ දුක සම්පූර්ණ කරගත්තා. අයිස්ක්‍රීම් එක ජෙලි කන එක. ඉතින් මෙහෙම තමයි මේ දවස් දෙක තුනම ගෙවුනේ. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ channel එක subscribe කරලා මගේ videos බලනවට. bye bye.